ශාස්ත්‍රයක් අහන්නද? ඈත අතීතයේ ඉන්දියාවේ හිමාලයේ විසූ මහ ඍෂිවරුන් විසින් අවුරුදු 5000කට පමණ පෙර දේශනා කොට ග්‍රන්ථාරූඪ කළ විද්‍යාවක් තමයි මේ හස්තරේඛා ශාස්ත්‍රය. මිනිසෙකුගේ අතේ ලියවී ඇති රේඛාවලින් ඔහුගේ අතීතය, වර්තමානය, අනාගතය ගැන කියවෙන බවයි එහි සඳහන් වෙන්නේ. ඉතින් ඔබේ ඇතේ ලියවී ඇති ඔබේ දෛවය කෙබඳුදයි දැන ගැනීමට ඔබත් කැමති ඇති. බලන්නකෝ එහෙනම් ඔබේ අත්ලේ මේ වගේ රේඛා සටහන් තියෙනවද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම අඳුනගෙන ඉමු අත්ලක සාමාන්‍යයෙන් සටහන් වන ප්‍රධාන රේඛා කිහිපයක් නම් වශයෙන්. මේ නිල් වර්ණයෙන් දක්වා ඇත්තේ ජීවන රේඛාවයි. මේ කහ වර්ණයෙන් දක්වා ඇත්තේ ඔබේ ශීර්ෂ රේඛාවයි. මේ මස්තිෂ්ක රේඛාව ලෙසත් හැඳින්විය හැකියි. මෙයින් ඔබේ බුද්ධිය නැතහොත් මොළයේ ක්‍රියාකාරීත්වය පෙන්눔 කරයි. මේ රතු පැහැයෙන් දක්වා ඇත්තේ ඔබේ හදවතේ රේඛාවයි. ඔබේ සිත ගැන, හැඟීම් ගැන කියවෙන රේඛාව මෙයයි. මේ දම් වර්ණයෙන් දක්වා ඇත්තේ ඔබේ දෛව රේඛාව. මේ වාසනාවේ රේඛාව නැතහොත් ඉරණම් රේඛාව ලෙසද හැඳින්විය හැකියි. මේ තැඹිලි වර්ණයෙන් දක්වා ඇත්තේ ඔබේ සාර්ථකත්වයේ නැතහොත් සෞභාග්‍යයේ රේඛාව. දැන් අපි ඔබේ ජීවන රේඛාව ගැන බලමු. ඔබේ ජීවන රේඛාව කඩතුළු රහිත පැහැදිලි ගැඹුරු රේඛාවක් නම් එයින් ඔබ කරදර දුක්ඛම් කටුළු වලින් මිදුණු සාමකාමී යහපත් ජීවිතයක් ලැබීමට වාසනාව ඇත්තෙක් බව කියවෙයි. ඔබේ ජීවන රේඛාව මෙලෙස බිඳී ගොස් දෙකඩවැත් නම් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන කන පිට හරවන යමක් සිදුවීමට නියමිත බවින් කියවේ. ඔබේ ජීවන රේඛාව පුරා මෙලෙස කඩතුළු වී ඇතනම්, ජීවන රේඛාව මනාව පිහිටා නැත්නම් ඔබ ජීවිතේ පුරා බොහෝ අභියෝගයන්ට, දුක් කරදර බාධාවලට මුහුණ දීමට නියමිතය. ධෛර්යය ඇති කරගෙන බුද්ධිමත්ව ජීවිතයට මුහුණ දෙන්න අධිෂ්ඨාන කරගන්න. කහ පැහැයෙන් දැක්වෙන මස්තිෂ්ක රේඛාව නොත් ඔබේ බුද්ධිය පිළිබඳ හැඟවෙන රේඛාව මෙලෙස වඩා ඍජුව කෙලින් ඉරක් ලෙස පිහිටා ඇතනම් එයින් හැඟවෙන්නේ ඔබ ඉතා ප්‍රායෝගිකව සිතන පතන, වඩා තාර්කිකව සිතන පතන පුද්ගලයෙක් බවයි. මෙම රූප සටහනේ දැක්වෙන පරිදි මස්තිෂ්ක රේඛාව වක්‍රාකාරව ඔබේ මැණික් කටුව දෙසට නැමී යානම් එසේනම් ඔබ වඩා නිර්මාණශීලී පරිකල්පන ශක්තියෙන් අනුන පුද්ගලයෙක් වේ. එතකොට මේ රේඛාව නොපැහැදිලිව බොහෝ කඩතුළු සහිතව තිබෙනවා නම් එයින් අදහස් වන්නේ කුමක්? මෙවැනි රේඛාවක් සහිත පුද්ගලයන්ට නිතර නිතර හිසේ රෝදාව, එසේත් නැත්නම් ඔලවේ කැක්කුම් හැදෙනවා. ඒ වගේම මනස තැම්පත් කරගෙන, මනස සංසුන් කරගෙන නිශ්චිත අරමුණක් වෙත සිත එකඟ කරගෙන වැඩ කිරීමටත් නොහැකි. බොහෝ මානසික පීඩාවන්ට ගොදුරු වෙයි. භාවනා ක්‍රම නිතිපතා පුහුණු කිරීමෙන් සිත හික්මවා ගැනීමට උනන්දු වන්න. ඔබේ හදවතේ රේඛාව මෙලෙස පැහැදිලිව මනාව පිහිටා ඇතනම් එය යහපත්ය. එම රේඛාව මෙලෙස කෙලින් ඍජුව පිහිටා ඇතනම් ඔබ ඇතුළට නැමුණු හදවතක් ඇත්තකි. ඔබේ හැඟීම් වඩා නිදහස්ව නිරවුල්ව ප්‍රකාශ කිරීමට ඔබ අසමත් වෙයි. හිතේ තියෙන දේ තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න ඔයාට හරිම අමාරුයි. එම රේඛාව මෙලෙස වක්‍රාකාරව පිහිටා ඇතනම් ඔබ ඉතා විවෘතව පැහැදිලිව ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට සමත්. ඒ වගේම ජීවිතයේ දුක සැප දෙකම වඩා හොඳින් දරා ගනි. ඔබේ හදවතේ රේඛාව මනාව පිහිටා නැත්නම් එම රේඛාව බොහෝ කඩතුළු සහිතව අපැහැදිලිව පිහිටා එයින් නැඟවෙන ඔබගේ හදවත බිඳින, හදවත බොහෝ පාරවන චිත්ත පීඩාවලට ඔබට මුහුණ දීමට සිදුවන බවයි. මේ දම් පැහැයෙන් දැක්වෙන දෛව රේඛාව ගැනත්, තැඹිලි පැහැයෙන් දැක්වෙන සාර්ථකත්වයේ රේඛාව ගැනත් අපේ ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාට ශාස්ත්‍රය හොඳට කියවුණා නම්
පහත කමෙන්ට් වල ඔබේ අදහස් දක්වන්න අමතක කරන්න එපා. අපිත් කැමති ඒ ගැන දැනගන්න. ඔබ සතුටින් මේ ශාස්ත්‍රය ඇහුවනම් ඔබේ දෙමාපියන්, පවුලේ අය, ඥාති හිත මිතුරන්, පෙම්වතා හෝ පෙම්වතිය ඒ සියලු දෙනාත් කැමති වෙයි මේ වගේ ශාස්ත්‍රයක් අහන්න. ඒ හින්දා ඒ අයත් එක්කත් මේ ශාස්ත්‍රය ෂෙයා කරගන්න ඔයාලට පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ කිහිපයක් නැරඹුවාම ඔයාටත් පුළුවන් වෙයි නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට දන්න කියන අයට ශාස්ත්‍රයක් කියන්න. ඒ හින්දා අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. දෙවන කොටසින් මුණ ගැහෙන්න. ඔබට ජය.